ॐ देवानां च ऋषीणां च गुरुं काञ्चनसन्निभं बुद्धिभूतं त्रिलोकेशं तं नमामि बृहस्पतिम्. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට 2026 අවුරුද්ද මම කියන්නේ සුබදායකයි කියලා. හැබැයි ඔබට ඒකාන්තයෙන්ම 2026 වර්ෂය සුබදායක කරගන්න පුළුවන්. කරන කියන සියලු කටයුතු දේවරක්ෂිතා මතා කරනවා නම් කරන කියන සියලු කටයුතු සැලසුම් සහගතව කරනවා නම් ඒකාන්තයෙන්ම 2026 වර්ෂය ඔබට සුබදායකයි. ඇයි? ඔබ වෘෂභ ලග්නයෙන් උපන් නිසා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට 2026 අවුරුද්ද ලැබපු දා සිට 2026 ජූනි මාසෙ දක්වා හරි අපූර්ව කාර්යයක් ලාභ ලැබෙනවා. සමහර වෙලාවට ඒ ලාභ ඔබ නොහිතන ආකාරයට සිදු වෙනවා. ඔබේ උරුමයක් ලබා ගන්න තියෙනවා නම් උරුමයක් ලැබෙන්න තියෙනවා නම් ඔබට ලැබිය යුතු පඩි වැඩි වීමක් කරගන්න තියෙනවා නම් ඔබට ලැබිය යුතු වෙන අයිතිවාසිකමක් තියෙනවා නම් කටයුතු කරන්න 2026 ලැබපු තැන සිට ජූනි මාසයේ 2026 මැද දක්වා කාලය තුල ඒ සියලු අයිතිවාසිකම් උරුමයන් ඔබට ලබා ගැනීමේ වාසනාව එම කාලය තුල ඒකාන්තයෙන්ම තියෙනවා. ජූනි මාසයේ මැද සිට අගෝස්තු මාසයේ මැද දක්වා කාලය තුල ඔන්න විදේශයට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඊටම හොඳ කාලයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අලුත් රැකියාවකට යන්න. රැකියාවේ කිසියම් වෙනසක් කරන්න අපේක්ෂා කරනවා නම් කායික හරි සාකච්ඡා කරලා ඔබේ ඉදිරියදා කරන කියන කටයුතු පිළිබඳ යහපතක් බලාපොරොත්තු වෙනවා නම් වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ජූනි මැද සිට අගෝස්තු මැද දක්වා කාලය ඒ සඳහා ඉතාම සුබදායකයි. අගෝස්තු මැද සිට ඔක්තෝබර් අග දක්වා කාලය තුල ඒ සියලු කටයුතු සාර්ථක වෙනවා. ඈත් සිටිය නැවත ඔබ වෙත ලං වෙනවා. මතක තියාගන්න. ඔබ විවාහයක් අපේක්ෂා කරනවා නම් එහෙම නැත්නම් දරු සම්පතක් බලාපොරොත්තු වෙනවා නම් ඔබ වෘෂභ ලග්නයෙන් උපන් නිසා අගෝස්තු මැද සිට ඔක්තෝබර් අග දක්වා කාලය ඔබට ඉතාම සුබදායකයි. 2026 වර්ෂය තුල නිවසක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් ගෙයක් දොරක් හදාගන්න බලාපොරොත්තු වෙනවා නම් ඉඩමක් කඩමක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ මෙතෙක් රැකියාව හෝ වෙනත් හේතුවක් නිසා ඈත එපිට පළාතක ජීවත් වෙනවා නම් වෘෂභයෙන් උපන් ඔබට අන්නේ කාලය ගෙවල් දොරවල් හදන්න ඉඩමක් කඩමක් ඉලට ගන්න දුර පළාතක ඉඳලා නැත්නම් දුර රටක ඉඳලා නැවත තමන්ගේ මහගෙදරට ගෙදෙට්ට එන්න ඉතාම හොඳ කාලයක් වෙයි තියෙන්නේ. ඒ කාලය තමයි ඔක්තෝබර් අග සිට දෙසැම්බර් මාසේ ඉවර වෙනකම්. ඉතින් මට නැවතත් කියන්න තියෙන්නේ වෘෂභ ලග්නයෙන් උපන් ඔබට දරුවන් ලැබීමට විවාහ කටයුතු සාර්ථකත්වයට ප්‍රේම සම්බන්ධතා සාර්ථක කරගන්න ආදායම් වැඩි කරගන්න අලුත් රැකියාව සඳහා ඒ විතරක් නෙමෙයි ගෙයක් දොරක් හදාගන්නත් 2026 වර්ෂය ඉතාම සුබදායකයි. सन्निभं बुद्धिभूतं त्रिलोकेशं तं नमामि बृहस्पतिम्.